ෂේන්ටත් පුදුමයි. මොකද එයා හිතුවේ එයාගේ ජොබ් එක ඉවරයි කියලානේ. ආකාශගේ අම්මට නම් කේන්ති. ඇයි තාත්තා ෂේන්ට දඩුවම් දුන්නේ නෑනේ? ඇයි අපේ මහත්තයා ෂේන්ට නිකම්ම යන්න කිව්වේ? තාත්තා සෙක්‍රටරියට කියලා අම්මට අර හේෂාන් ආකාශයට ගහපු වීඩියෝ එක පෙන්නුවා. හේෂාන්ලගේ පවුලේ මිනිස්සු ඉස්සරහටත් මෙහෙමනම් හැසිරෙන්නේ මම මේ කසාදේ කඩලා දානවා. එහෙම කියපු තාත්තා එතනින් නැගිටලා යන්න ගියා. අම්මටත් පුදුමයි මෙච්චර කල් හොඳ වෙස්මුණ දාගෙන අක්කේ අක්කේ කියලා කතා කරපු හේෂාන්ගේ අම්මත් මෙතනදි කෙල්ලට hina වෙනා මේ වීඩියෝ එකේ තියනවා දකිද්දි. තාත්තා කසාදේ කඩනවා කිව්වට ඒක ලේසි නෑ. මොකද කලින් අර හේෂාන් කිව්වා වගේ ආකාශගේ සීයා කියන්නේ පරම්පරාවේ නම්බුව හිස් මුදුනේ තියාගෙන ඉන්න මිනිස්සෙක්නේ. මේ කසාදේ කඩනවා නම් පරම්පරාවේ නම්බුව විනාශ නොවන විදිහක් හොයාගන්නත් ඕනි. පහුවදා උදේ ආකාශ හොරෙන් පඩිපෙළ බැහැලා කුස්සියට රිංගුවේ කිරි එකක් බොන්න කියලා. කෙල්ල වටපිට බල මේ හොරගල්ල හොලන්නේ අම්මට හැරෙයි කියලා. අම්මා මෙතනට ආවොත් ඉතින් ඊයේ වෙච්ච දෙයට බැනුම් ගොඩක් නේ අහන්න වෙන්නේ. ආකාශ හොරෙන්ම කිරි එකක් හදන ගමන් ඉන්නකොට අම්මත් කුස්සියට ආවේ ආකාශයට පේන්නේ නැති වෙන්න. ආකාශ කිරි එකත් හදාගෙන කාමරයට යන්න අනික් පැත්ත හැරෙනකොට අම්මා ඉන්නවා දැකලා තව ඩිංගෙන් කෝප්පෙත් බිම වට ගන්නවා. ආකාශ බලන් හිටියේ අම්මා බනින්න පටන් ගන්නකම්. පුදුමයකට වගේ අම්මා ආකාශයට බැන්නේ නැහැ. මොකද බඩගිනේද? ඊයේ කෑම ටිකක් කෑවනම් මෙච්චර උදේ බඩගිනියන්නේ නෑනේ. මොනවාද උදේට හදලා ඕනේ? ආකාශයට පුදුමයි. අම්මා මෙහෙම අහන එක ගැන. එයා හිතේ කසාද බඳලා එයාව ගෙදරින් පිට කරන්න ඉන්න හින්දා වෙන්නේ නැති අම්මා මේ තරම් ආතරෙන් කතා කරන්න කියලා. ඒත් ඉතින් අම්මත් දැන් දන්නවනේ ආකාශ බොරුවට නෙවෙයි හේෂාන්යාට කරදර කරා කිව්වේ කියලා. මොනා හරි කමක් නෑ. මට ගොඩක් බඩගිනි. එහෙම කියපු ආකාශ කුස්සියෙන් එළියට ඇවිත් ගාඩන් එකට ගියා. කෙල්ල ඉන්නේ නයිටියේ පිටින්මයි. ආකාශ කෙලින්ම ගියේ එයාගේ කාර් එක පිහදාමින් හිටපු ෂේන් ගාවට. ආකාශගේ ඇඳුම දැක්ක කියලා කොල්ලට නම් පුදුමයක් නැහැ. මොකද ඉතින් ආකාශා තාම උපන් ඇඳුමෙන් විතරයි ෂේන් දැකලා නැත්තේ. ආකාශා මෙහෙම දැකලා එයාට හොඳට පුරුදුයි. good morning ෂේන්. ආකාශ ෂේන්ගේ පිටට තට්ටුවක් දාලා කාර් එකට හේතු වුණා. good morning madam. මොකද අද උදේම නැගිට්ටේ? මට බඩගිනි. එකයි නැගිට්ටේ ෂේන්. ආකාශ කියන්නේ සාමාන්‍යයෙන් උදේ 9-10 වෙනකම්වත් නැගිටින්නේ නැති කම්මැලියෙක්නේ. ගේට් එක පැත්තෙන් හුරු පුරුදු හෝන් සද්දයක් ඇහෙනකොට දෙන්නම ඒ පැත්ත බැලුවා. මේ වෙන කවුරුත් නෙවෙයි හේෂාන්. මිනිහා නැන්දම්මගේ ගෙදර ඇවිත් උදේ පාන්දරම. ආකාශ ෂේන්ගේ පිටිපස්සේ හැංගුනේ හේෂාන්න දකින්න ඕනි නැති හින්දා. හෝන් සද්දට තාත්තා පත්තරේ තතේ තියාගෙනම එළියට ආවා. කාර් එකෙන් බහැපු හේෂාන් ඊයේ මොකුත් උනේ නෑ වගේ good morning uncle. මම මේ ආකාශ ආස කරන පියාස්සගෙකුත් අරගෙනමයි ආවේ කියලා කියාගෙන තාත්තා ඉස්සරහට ආවා. මම අද ඉඳන් පියාස් කන එකත් නවත්තනවා. ආකාශ එහෙම කිව්වේ ෂේන්ගේ පිටිපස්සේ හැංගිලා ඉද්දි. කෝ අංකල් ආකාශ? හේෂාන් වටපිට බලද්දි ෂේන්ගේ පිටිපස්සේ හැංගිලා හිටපු ආකාශව යන්තමට දැක්කා. ඇයි ආකාශ හැංගිලා ඉන්නේ? මම මේ ආවේ ඔයාව බලන්නමනේ. හේෂාන් ආකාශ ඉන්න පැත්තට ලං වෙද්දි ආකාශ ෂේන්ගේ ෂර්ට් එකෙන් තද කරලා අල්ලගත්තේ එයාට හේෂාන්ට මුණ දෙන්න ඕනි නැති හින්දා. තාත්තත් හේෂාන් එක්ක මේ පැත්තට ආවේ හේෂාන්ගේ හැසිරීම ගැන බලා ගන්න ඕනි හින්දා. ආකාශ මොකද පොඩි ළමයෙක් වගේ ෂේන්ගේ පිටිපස්සේ හැංගිලා? එළියට එන්නකෝ පොඩ්ඩක්. මම මේ ඔයා ආසම කරන පියාස් ගෙඩි ටිකකුත් අරගෙන ආවේ. දුව සෙල්ලම් නොකර එළියට එන්න දැන්. හේෂාන් පුතා කතා කරනවානේ. ආකාශ තාත්තා කිව්ව හින්දම ෂේන්ගෙන් ටිකක් ඈත් වෙලා හිටගත්තා. ආකාශගේ ඇඳුම දැක්කම හේෂාන්ට මලයකා වැහුණා. ඇඳුම නම් කමක් නෑ කියමුකෝ. මෙහෙම ඇඳගෙන තව මිනිහෙක්ටත් උරුළු වෙලා. ආකාශ මොකක්ද ඔය ඇඳගෙන ඉන්නේ? අනික ෂේනුත් එන්න ඕනේ මෙතන. ඔයා ඔය විදිහටද හැමදම ඇඳුම් අඳින්නේ? ඇයි පුතා? ආකාශගේ ඇඳුමේ තියෙන වැරැද්ද මොකද්ද?
අනික ෂේන් කියන්නේ කොහොමත් ආකාශගේ ළඟින්ම ඉන්න කෙනානේ. ළඟින්ම ඉන්න කෙනා වුණාට ආකාශ මෙහෙම පිටමිනිහෙක් ඉස්සරහා මේ වගේ ඇඳගෙන ඉන්න එක හරි නෑනේ අංකල්. මං ඉතින් ඇඳුම් නැතුව නෙවෙයිනේ ඉන්නේ. ඔයාට මං ඇඳුමක් ඇඳන් ඉන්නවා කියලා පේන්නේ නැද්ද හේෂා? නිකන් මං ඇඳුම් නැතුව ඉන්නා වගේ කතා කරන්නේ. කවුද ඉතින් දන්නේ? තමුසේ ඇත්තටම ඇඳුම් නැතුවත් මෝ එක්ක හිටියද කියලා. හේෂාන්ගේ ඉවසීම නැති වෙලා කියවන වචන ටිකට නම් ආකාශගේ තාත්තට මල පැන්නා. මොකද්ද පුතා කිව්වේ? ආකාශගේ තාත්තා එහෙම අහනකොටයි හේෂාන්ට මතක් වුණේ ආකාශගේ තාත්තා මෙතන ඉන්නවා කියලා. ආකාශගේ තාත්තා වෙච්ච මට මගේ කෙල්ලගේ ඇඳුමේ වැරැද්දක් පේන්නේ නැත්තම් ඔයාට මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ? නෑ අංකල්. මම මේ කියන්නේ ටිකක් සංවරව ඇඳුම් ඇඳනම් හොඳයි කියලා. ඒකයි වෙන මොකුත් නෙවෙයි. කොහොමත් මට ආයෙ පාරක් ඔයාගේ දෙමව්පියෝ එක්ක ටිකක් කතා කරන්න ඕනි. අද හවසට එන්න කියන්නකෝ එයාලට. දැන් පුතා යන්න. හවසට අම්මලා තාත්තලා එක්කම එන්න. එහෙම කියපු තාත්තා හේෂාන්ව බලෙන්ම එයාගේ කාර් එකට නගලා පිටත් කෙරෙව්වා. ආකාශටයි ෂේන්ටයි මේක ලොකු ප්‍රශ්නයක්. ඊයේ හේෂාන්ගේ පැත්ත ගත්ත තාත්තා අද මොකද හේෂාන්ට එහෙම කතා කරේ කියලා. තාත්තා ආපහු ආකාශ ගාවට ඇවිත් කෙල්ල දිහා ටිකක් බැලුවා. කියන්න තරම් වැරැද්දක් කෙල්ලගේ ඇඳුමේ තිබ්බේ නැහැ. ටිකක් කොටයි තමයි. ඒ වුණාට හේෂාන් කිව්වා වගේ අසංවරකමක් ඒකේ තිබ්බේ නැහැ. දැන් ගෙට යනවා. අම්මට උදේට උයන් උදා කරන්න ගිහින්. කෙල්ලෙක් වුණාට පරිප්පුවක්වත් හොයාගන්න පුළුවන් කියලාද? ආකාශත් අකමැත්තෙන් වගේ ගේ ඇතුළට ගියා. ෂේන් අද හවස පොඩි ගමනක් යන්න ඕනි. ලෑස්තිලා ඉන්නවා. එහෙම කියපු තාත්තා පත්තරේ තරම් ළඟ තිබුණු බෙන්ච් එකකින් වාඩි වුණා. හවස් වෙලා ෂේන් තාත්තා කිව්ව විදිහටම පිටත් උනේ හේෂාන්ගේ තාත්තට අයිති කම්පැනි එකකට. ඒකේ මැනේජරුත් ආකාශගේ තාත්තව හොඳට හඳුනනවා. මහත්තයා මොකද මේ පැත්තේ? මම නිකන් බල්ලා යන්න ආවේ. ඉතින් මේ දවස්වල වැඩවල තත්ත්වය කොහොමද? වැඩවල තත්ත්වය? ඇයි මහත්තයා වික්‍රම සර් කිව්වේ නැද්ද? මේ කම්පැනි එකේ වැඩ මාස ගාණක් නවත්තලා දැම්මා කියලා? අපි මේ මැෂින් ටික අරගෙන යන්නයි මහත්තයා ආපහු ආවේ. වික්‍රම එහෙම දෙයක් කිව්වේ නෑනේ. ඇයි මොකද උනේ? ආකාශගේ තාත්තා කපටි කමෙන් මේ මැනේජර්ගෙන් විස්තර අහන්න ගත්තා. මාස දෙකකට කලින් ලොකු ටෙන්ඩර් එකක් ආවා මහත්තයා. මට නම් ආරංචි උනේ වික්‍රම් මහත්තයා බොරු කියලාලුයි ටෙන්ඩර් එක ආණ්ඩුවෙන් ගත්තේ. ටෙන්ඩර් එක හොර වැඩ කරලා ගත්තට මොකද වික්‍රම් මහත්තයාගේ හොරේ සතියෙන් මාට්ටු වුණා. ඒ මිනිස්සුන්ගේ වැඩේ හොරට කරනවා කියලා මාට්ටු වෙච්ච ගමන් කම්පැනි එකට සීල් තිබ්බා මහත්තයා. දැන් ඉතින් නඩුවන්දි ගෙවලා ඉන්න ඕනේ කම්පැනි එක බේරගන්න නම්. මේ කම්පැනි එක තමයි හේෂාන්ගේ තාත්තගේ මුළු බිස්නස් එකෙම වටිනාම දේපල වෙන්නේ. ඉතින් මේ කම්පැනි එක නැත්තම් එයාලා මේ වෙනකොටත් බංකොලොත්. ආකාශගේ තාත්තා මේ ගැන හොයන්න හිතුව වෙන මොකුත් නිසා නෙවෙයි. හේෂාන්ගේ දෙමව්පියෝ ඉල්ලපු දෑවැත්ත ගැන සැක හිතුන නිසා. එච්චර සල්ලි තියෙන මිනිස්සු දෑවැත්ත විදිහට ලොකු මුදලක් ඉල්ලනකොට කාටවත් සැක හිතෙනවනේ. තාත්තයි ෂේනුයි ගෙදරට පිටත් වුණා. හේෂාන් එයාගේ දෙමව්පියෝ එක්ක මේ වෙනකොටත් ආකාශගේ ගෙදර ඇවිත් හිටියේ. ආකාශගේ සීයත් ආකාශගේ තාත්තගේ නියෝගයට අනුව ගෙදරට ඇවිල්ලා හිටියේ. සීයා හිතුවේ කසාදේ කටයුතු ගැන කතා කරගන්නයි හැමෝම රැස් වුණේ කියලා. ඒත් ඉතින් ආකාශගේ තාත්තා මේසේ උඩට අතෑරියේ හේෂාන්ගේ තාත්තගේ බිස්නස් එකේ නඩු ෆයිල් එක. ඒත් එක්ක මෙයා දෑවැත්ත විදිහට ඉල්ලපු ලිස්ට් එකත් සීයට පෙන්නුවා. හේෂාන්ගේ තාත්තගේ සුඩ ගියේ ආකාශගේ තාත්තා මේ විස්තර දැනගත්තේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව. ආකාශගේ සීයටත් ඉතින් බොරුව කියන දේ පෙන්වන්න බෑනේ. හේෂාන්ගේ තාත්තා කරලා තියෙන්නේ ආකාශගේ හේෂාන්ගේ කසාද සිද්ධ වුණාම ලැබෙන ආකාශගේ තාත්තා දෙන දෑවැත්තෙන් නඩුවන්දි ගෙවලා කොහොම හරි මේක යට ගහන්න. හේෂාන්ගේ තාත්තට නඩුවන්දි ගෙවන්න බැරි වුණොත් හිරෙත් ලගින්න වෙනවා එයා කරපු වැරැද්දට. හේෂාන්ගේ තාත්තට වචනයක්වත් කියාගන්න බැරි වුණා. ආකාශගේ තාත්තගේ නීතිඥයා හේෂාන්ගේ ඉස්සරහට ගෙනල්ලා දුන්න ඩිවෝස් පේපර්ස්. සීයා කතා කරන්න ලෑස්ති වුණත් ආකාශගේ තාත්තා මෙතනදි කිව්වේ
මං බොරු කරන මිනිස්සුන්ව පිළිකුල් කරනවා. ඒ වගේ පවුලකට මගේ එකම කෙල්ලව නම් කොහොමටවත්ම දෙන්නේ නෑ කියලා. ඒත් ඉතින් පවුලේ නම්බුවත් වැදගත්නේ. කලින් කිව්වා වගේ ආකාශගේ තාත්තගේ පරම්පරාවේ මේ වෙනකම්ම කවුරුවත්ම දික්කසාද වෙලා නෑ. ආකාශ දික්කසාද වුණත් ඒක ලොකු අවනම්බුවක්. හැබැයි ආකාශගේ තාත්තට මේකෙන් වැඩක් නෑ. හේෂාන් ආකාශට නරක විදියට සැලකුවා විතරක් නෙවෙයි, එයාව සම්පූර්ණයෙන්ම රවට්ටලා කසාද බැදගන්නයි හැදුවේ. හේෂාන් දික්කසාද ෆෝම් එක පුරවන්න කැමති වුණේ නෑ. ආකාශගේ තාත්තා ෂේන් දිහා බැලුවා. ෂේන් දන්නා කරන්න ඕනි මොකද්ද කියලා. ෂේන් කෙලින්ම තුවක්කුව තිබ්බේ හේෂාන්ගේ ඔළුවට. ආකාශ මේ වෙන දේ බලන් හිටිය නිකන් හේනයක් දකිනා වගේ. එයා තමන්නම කුනිත්තගෙන බැලුවේ මේක හේනයක්ද කියලා හිතාගන්න බැරුව. හේෂාන් කල්නුත් ෂේන්ගෙන් හොඳටම ගුටි කෑවනේ. මිනිහා බයටම පේපර්ස් ඔක්කොම සයින් කරා. හේෂාන්ගේ මුළු පවුලම ගෙදරින් එළියට ඇදලා දැම්මා. ආකාශට සතුටින් උඩ පනින්නයි හිතුනේ. හේෂාන්ගේ ප්‍රශ්නේ විසඳුනා වගේ නෙවෙයිනේ ඉතින්. මෙතන පරම්පරාවේ නම්බුව ගැන ප්‍රශ්න විසඳ ගන්නත් එපයි. සීයා හොඳටම කේන්තියෙන් හිටියේ. තාත්තා එයාගේ වචනෙට ඇහුම්කන් නොදුන්න හින්දා. තාත්තා ආපහු පුටුවේ නිදගෙන කෙලින්ම සීයා දිහා බැලලා මෙහෙම කිව්වා. තාත්තේ, පරම්පරාවේ නම්බුව කෙන එක මටත් වැදගත්. ඒ වුණාට මගේ එකම කෙල්ලව මේ වගේ වංචාකාරයෝ ටිකකට දෙන්න මට බැහැ. මේ හින්දා තාත්තා මාත් එක්ක අමනාප වෙනවා නම් මගේ හිතේ ඒකට තරහක් නැහැ. නම්බුව රැකගන්න මගේ කෙල්ලව බිල්ලට දෙන්න මට පුළුවන් කමක් නෑ තාත්තේ. ආකාශටත් හිතා ගන්න බෑ. තාත්තා සීයට විරුද්ධව එයා වෙනුවෙන් කතා කරපු එකට. උඹ කසාද නම් කැඩුවා කියමුකෝ. අපි කොහොමද දැන් ලෝකෙට මුණ දෙන්නේ? කසාද බෙදලා ගෙදරට අඩිය තියන්නත් කලින්ම දීගේ ඉවරයි. මිනිස්සු මෙතනදි කොල්ලට විතරක් නෙවෙයි කෙල්ලටත් වැරදි කියනවා. සීයා කියප එකත් ඇත්ත ඉතින්. මොකද අපේ සමාජයේ එහෙම මිනිස්සුනේ. අනික නඩුවලට උසාවි ගානේ යනකොට ඔක්කොම මිනිස්සු දැනගනී කෙල්ලගේ කසාද විනාසයි කියලා. ඒක මං බලා ගන්නම් තාත්තේ. මේක එකපාරෙන්ම මං ඉවරයක් කරලා දාන්නම්. තාත්තා බය වෙන්න එපා. යන්තම් කෙල්ලගේ කසාදේ නතර වුණා. ඒත් ඉතින් වෙඩින් එකක් ගන්නත් කලින්ම කෙල්ලට වැදුනේ දික්කසාද කෑනියක් කියන ලේබල් එක. ආය ආකාශව බදින්න මිනිහෙක් හොයාගන්නේ කොහොමද? මේ විස්තර දැනගත්තම මොකා මේ කෙල්ලව බදින්න ඉදිරිපත් වෙයිද? තාත්තා ඒ ගැන බය නොවී ඉන්නකෝ. මිනිහෙක් හොයාගන්න බැරි වුණත් මගේ හිතේ දැන්ටමත් කෙනෙක් ඉන්නවා. ආකාශව බන්දලා දෙන්න. මේක ඇහුණු ගමන් ආකාශ උඩ ගියා. යන්තම් අර මගුල ඉවර වුණා විතරයි. මෙන්න තවත් මගුලක් ගැන කතා කරනවා. දැන්ටමත් කෙනෙක් හිතේ ඉන්න. කවුද? අපේ තාත්තට ගැලපෙන මිනිස්සෙක්ද? සීයා එහෙම ඇහුවේ කුතුහලයෙන්. නම්බුවේ පරම්පරාවයි ගැන දන්නේ නෑ තාත්තේ. හැබැයි මගේ කෙල්ලව පණ වගේ රකින මිනිහෙක් මං ගාව ඉන්නවා. ආකාශට තේරෙන්නේ මේ කවුරු ගැනද කියන්නේ කියලා. අපේ තාත්තට ගැලපෙන්නේ නැත්තම් ඒ වගේ මිනිහෙක්ට කෙල්ලව බන්ධනාට මන්නම් කැමති නැහැ. සීයා නම් මේ මිනිස්සයාගේ නම අහන්නත් කලින්ම ප්‍රතික්ෂේප කරා. තාත්තම නෙමේ දැන් කිව්වේ මේ විස්තරේ දැනගත්තම කෙල්ලව බදින්න කවුරුත් කැමති නැති වෙයි කියලා. අනික වෙඩින් එකක් ගන්නවා කියලා අහල පහල මිනිස්සුන්ටත් කියලා ඒක නතර කරාම ඊට වඩා ලැජ්ජ නැද්ද? ආකාශගේ තාත්තා කියන දේත් ඇත්තනේ ඉතින්. කවුද දැන් ඔය මිනිහා? සීයා ඇහුවේ කුතුහලයෙන්. තාත්තා කෙලින්ම බැලුවේ ෂේන් දිහා. ආකාශත් තාත්තා බලපු පැත්තම බැලුවා. එතන ඉන්නේ ෂේන් විතරයි. ෂේනුත් පිටිපස්ස හැල්ලා බැලුවේ එයාගේ පිටිපස්සත් කවු හරි ඉන්නවද කියලා. ඒත් කවුරුත් නැහැ. ෂේන්ටත් එතකොටයි තේරුනේ මේ කියන්නේ එයා ගැන කියලා. සර් මම කොහොමද මැඩම්ව කසාද බදින්නේ? ඇයි? ඔයාට මාව කසාද බදින්න බැරි ඇයි ෂේන්? මෙච්චර වෙලා කට අහගෙන හිටපු ආකාශ ඔන්න යන්තම් කට ඇරියා. ඔව් ෂේන්, මොකද ඔයාට ආකාශව බදින්න බැරි හේතුව? තමුස දැන්ටමත් ආකාශයට කැමතිනේ. තාත්තා එහෙම අහද්දි ෂේන්ට කට උත්තර නැහැ. තාත්තා උනත් දැන්ටමත් දන්නවා ෂේන් තමයි ආකාශයට හොඳටම ගැලපෙන කෙනා කියලා. මොකද ෂේන් ආකාශව රකින්න පණ වගේනේ. අනික ෂේන් එදා කිව්වනේ ආකාශව රකින්න යා ඕනිම දෙයක් කරනවා කියලත්. හරිනේ. එහෙනම් කසාද තීන්දුව වුණා. නැකත් බැලිල්ලක් නෑ, කේන්දර ගැලපුවේ නෑ. මේ කිසිම දෙයක් නැහැ.
කලින් ආකාශගේ හේෂාන්ගේ වෙඩින් එක ගන්න හිටපු දවසට දෙන්නගේ කසාදගමු. හා නේද ආකාශා? ආකාශ නම් මේකට උඩින්ම කැමතියි. සීයත් බලන් ඉද්දිම ආකාශ ෂේන්ගේ ඇඟට පැන්නේ සතුටෙන්. ෂේනුත් ආකාශව බදාගත්තා. සීයටත් ඉතින් නම්බුව මෙහෙම හරි බේරගන්නත් එපැයි. එයත් මුකුත් කිව්වේ නැහැ. ඔන්න ඔය විදිහට මේ හිතුවක්කාර කෙල්ලගේ බොඩිගාඩ් අන්තිමේදී එයාගේ ජීවන සහකාරයා වෙලා නතර වුණා. එහෙනම් අපි තවත් ලස්සන කතාවකින් ආයෙත් හමු වෙමු යාළුවනේ. කතාව බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.